හරි එහෙනම් ඉතින් කට්ටියම පිළිගන්නවා මේ මගේ YouTube channel එකට. මම අද ඔයාලට බොහොම වටිනා දෙයක් කියා දෙන්න යන්නේ. මොකද මල්ලි කෙනෙක් කමෙන්ට් එකක අහලා තිබුණා කේසින් එකක් නැතුව G41 motherboard එකක් on කරගන්න හැටි. ඉතින් 41 එකක් මට හොයාගන්න හම්බුන්නේ නැහැ. මම 81 එකක් හොයාගත්තා. මම 81 එක ඔයාලට නිසි ආකාරයෙන් මේ දින 81 එක මේ දින 81 එක මේ නිසි ආකාරයෙන් කොහමද කේසින් එකක් නැතුව පවර් බටන් එකක් නැතුව on කරන්න කියලා පෙන්වන්නේ. මේක ෂෝට් කරලා මදර්බෝඩ් එක විනාශ කරගන්න එහෙම නෑ උඹලා හරිද මේ කාන්ට බොහොම මේ බොහොම මේ වත් පිළිවෙත් ඇතුව බොහොම සංයමයෙන් කළ යුතු දේවල් මේවා මේ ආවට කියට කරන්න බෑ හරි අන්න ඒකයි බොහොම පරිස්සමින් කරන්න ඕන කරන්ට් එක වැදිලා තොපිලා මැරුණොත් මම නම් වගේ කියන්නේ නෑ අන්න ඒකයි කතාව එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට ඉතින් යාළුවනේ ඔයගලන්ට පේනවා ඇති මේ මදර්බෝඩ් එකේ ලීලා තියෙනවා F panel කියලා මේ ඔයගලන්ට පේනවා ඇති මෙතන F panel කියලා තියෙන මේ front panel කියන එක තමයි මෙතන තියෙන්නේ මේ ලියලා කෙටි කරලා තියෙන්නේ මෙතන මේ පින් 5ක පේලියකුයි පින් 4ක පේලියකුයි මේ විදිහට තියෙනවා ගොඩාක් වෙලාවට මේක 90ක් විතර මදර්බෝඩ් වලට අදාළයි හැබැයි හැම මදර්බෝඩ් එකකම මේ විදිහට නෑ ඒකින්ද බුලම් මේ විදිහට කියලා හැම එකක්ම හිතන්න එපා ගොඩක් මදර්බෝඩ් වල තියෙන්නේ මේ විදිහට තමයි මෙන්න මෙතන පින් 5ක පේලියකුත් මෙතන පින් 4ක පේලියකුත් තියෙනවා මේ පින් 4 පේලියේ මෙන්න මේ පැත්තේ හිස් පින් එක තියෙන්නේ අන්නේ හිස් පින් එක ගාව ඉඳලා තියෙන පින් දෙක තමයි ගොඩාක් වෙලාවට පවර් බටන් එක විදිහට පාවිච්චි වෙන්නේ පවර් බටන් එක කියලා කියන්නේ ඇත්තටම කම්පියුටරේ කේසින් එකේ තියෙන පවර් බටන් එකේ වයර් දෙක ඇවිල්ලා කනෙක්ට් වෙන්නේ මේකට මේ පින් දෙකෙන් එකක තියෙනවා වෝල්ට් 3ක හෝ 5ක සාමාන්‍යයෙන් 3 5 අතර ගාන ගොඩක් ඒවා මම දැකලා තියෙනවා වෝල්ට් 5 එහෙම තියෙන්නේ වෝල්ට් 5ක වෝල්ටේජ් එකක් ඇවිල්ලා තියෙනවා ස්ටෑන්ඩ් බයි. ඒ කියන්නේ අපි කම්පියුටරේ ඔන් කරලා නැතත් පවර් සප්ලයි එකට පවර් කේබල් එක ගහලා පවර් එක දුන්නාම පවර් සප්ලයි එකෙන් එනවා ස්ටෑන්ඩ් බයි වෝල්ටේජ් එක. සාමාන්‍යයෙන් වෝල්ට් 5කට වගේ තමයි සෙට් වෙන්නේ. වෝල්ට් 5ක් විතර ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා. මේ පින් එකේ මේ පින් දෙකේ එකක් තියෙනවා අනිත් එක ග්‍රවුන්ඩ් එකක්. ඇත්තටම අපි බටන් එක ඔබද්දි වෙන්නේ අර වෝල්ටේජ් එක ග්‍රවුන්ඩ් එකත් එක්ක සෙට් වෙලා ග්‍රවුන්ඩ් වෙනවා. ග්‍රවුන්ඩ් වෙච්ච ගමන් තමයි සිංගලා සප්ලයි එකට සිග්නල් එකක් යනවා පවර් සප්ලයි එක ඔන් කරගන්න. පවර් සප්ලයි එක ඔන් වෙන්නේ අන්න එතකොටයි. අපි මෙන්න මේ පින් දෙක මේ විදිහට නියනකින් එකට ගෑවුවොත් ඒ කියන්නේ මේකේ වෝල්ටේජ් තියෙන පින් එක ග්‍රවුන්ඩ් පින් එකට සම්බන්ධ වෙනවා. ඇත්ත මේ වෝල්ටේජ් එක ග්‍රවුන්ඩ් වෙච්ච ගමන් හිංගාලා මේ මදර්බෝඩ් එක ඔන් වෙනවා. අපි බලමු මේ විදිහට මේක ඔන් වෙනවද කියලා යාළුවනේ. දැන් මම කරන්ට් එක දීලා තියෙන්නේ මේකට. ඔන්න මම මේ දෙක එකට ෂෝට් කරනවා. අන්න දැක්කද අර දැක්කද මදර්බෝඩ් එක ඔන් වුණා. ඉතින් පවර් බටන් එක ඔබද්දි වෙන්නේ ඔන්න ඕක තමයි. හරිද? දැන් කම්පියුටර් ඩිස්ප්ලේ එක එනවා. ඇත්තනම් BIOS ස්ක්‍රීන් එක පෙන්නයි. හරි දැක්කනේ යාළුවනේ. අපි කම්පියුටරේ පවර් බටන් එක ඔබද්දි ඇත්තටම වෙන්නේ ඔන්න ඔය සිද්ධිය තමයි. ඒ කියන්නේ මෙන්න මෙතන මේ පවර් F panel කියලා තියෙන තැන මෙතන වෝල්ටේජ් එක තියෙන පින් එක ග්‍රවුන්ඩ් වෙලා ඒ වෝල්ටේජ් එක ග්‍රවුන්ඩ් වෙච්ච ගමන් තමයි සිග්නල් එක යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ඔයගලන්ට මදර්බෝඩ් එක ඔන් කරගන්න. හැබැයි මේ දාද්දි මේ අහල පහල පින් වල මේක ගාවලා විනාශ කරන්න එපා. හරිද? මේක විනාශ වෙන්න ඉඩ තියෙනවා. මේකින්ද එහෙම විනාශ කරන්න එපා, ෂෝට් කරන්න එපා, ඩැමේජ් කරන්න එපා. ඉතින් යාළුවනේ ආයි වීඩියෝ එකකින් සෙට් වෙන්නම්. එතකන් ඔයගලන්ට ජය වේවා.